මේ පාර අපි යනවා මාතරට. බලාගෙන ඉන්න කවුද සර්ප්‍රයිස් වෙන්නේ කියලා? Hi, welcome back to my YouTube channel. ඉතින් අද අපි මාස ගානකට පස්සේ plan කරලා down south වලට trip එකක් යන්න තමයි හදන්නේ. අපේ එක්කෙනෙක්ගේ birthday එකක් තියෙනවා හෙට. ඉතින් අපි මේ මාල් බුක් එකක් අරගෙන රෑ 12ට wish කරන්න තමයි මේ යන්නේ යාගේ බෝඩිම ගාවට. ඔන්න ඔහොමයි සර්ප්‍රයිස් උනේ. ඉතින් ඔන්න අපි දැන් තමයි ට්‍රිප් එක පටන් ගන්නෙ. මේ පාර අපි ට්‍රිප් එක යන්න ප්ලෑන් කරලා තියෙන්නේ ට්‍රේන් එකේ. ට්‍රේන් එක කොටුවෙන් තියෙන්නේ 6යි කාලට කොටුවේ ඉඳන් මාතරට. කොටුවේ ඉඳන් මාතරට කිලෝමීටර් 163ක් තියෙනවා. ඉතින් පැය 3ක් යනවා ට්‍රේන් එකේ මාතරට යන්න. එක්කෙනෙක්ට ට්‍රේන් ටිකට් එක රුපියල් 280යි. ඉතින් අපේ 4 දෙනෙක් යන අපි ටිකට්ස් 4ක් ගත්තා. අපි හිතුවා අපිට ෂීට්ස් හම්බෙයි කියලා වාඩි වෙන්න. ඒ වුණාට අපිට ගාල්ලට යන ගම වාඩි වෙන්න හම්බුනේ නැහැ. ඉතින් අපි මාස ගානකට පස්සේනේ හම්බුනේ. ඒ නිසා කයියක් දාගෙන මේ විදිහට පැය 3ක් යනවා මාතරට. මේ ට්‍රේන් එක ස්ටාර්ට් කරන්නේ මරදානෙන්. ඉතින් අපි මරදානෙන් නැග්ගනම් සමහර විට සීට්ස් හම්බෙන්නත් තිබ්බා. අපි මාතරටම ගියේ නැහැ. අපි වැලිගමින් බැස්සා. දැන් වෙලාව උදේ 9ට විතර ඇති. අපි දැන් වැලිගම ස්ටේෂන් එකේ ඉඳන් කායි බීච් pool club එකට යනවා breakfast එක ගන්න. මෙතන ඉඳන් කිලෝමීටර් 1මාරක් තියෙනවා කායි බීච් එකට. ඉතින් අපි ටොක්ස් දෙකක් අරන් කායි බීච් එකට ගියා. එතෙන්ට වුණා අපිට එක ටොක් එකකට රුපියල් 350ක්. මාරම ලස්සනයි මෙතන. අපිට බීච් එකට යන්න ඇඳුම් නම් මෙතනින් ඒවත් ගන්න පුළුවන්. මෙතන එක කැෆේස් බාර්ස් තියෙනවා. අපි උදේ මෙතෙන්ට එද්දී උදේ 10 වුණා. ඉතින් ඒ වෙලාවට බ්‍රෙක්ෆාස්ට් මොකුත් ගන්න මේගොල්ලෝ ගාව නෑ කිව්වා. හැබැයි මේක ඇත්තටම ජාවා ලොන්ජ් එකකුත් තියෙනවා. ඉතින් අපිට බ්‍රෙක්ෆාස්ට් ගන්න උනේ අද ජාවා ලොන්ජ් එකෙන්. මම කොෆි වලින් ආසම කැපචිනෝ එකයි ලාතේ එකයි. ඉතින් මම ගත්ත අයිස් ලාතේ එකක්. අපි මේ හම්බුනේ මාස 6කට විතර පස්සේ. ඉතින් අපි chat එකක් දාගෙන බෑග් දෙකක් විතර මෙතන හිටියා. කියන්නකෝ මේ පැත්ත බලන්න. ඔයාගේ බර්ත්ඩේ එක දවසේ මොකද හිතන්නේ කියලා. ප්ලීස් හැරිස්. අක්කලා ටිකක් කේන්ති ගිහින් ඉන්නේ. අපි ආව කායි බීච් එක ළඟ ඉඳන් මාතරට බස් එකේ එක්කන් ආවා. අපි බස් එකෙන් ඇවිල්ලා බැස්සෙත් වැරදි තැනක අපි බහින්න ඕන තැන පහු කරන් ඇවිල්ලා ඊළඟ හෝල්ට් එකේ තමයි බැහැලා තියෙන්නේ. ඉතින් අපි එතෙන්ට පික්නික් එකක් දාගෙන මේ යන්නේ අපි නවතින ඉන්න හොටෙල් එකට. අපි හොටෙල් බුක් කරේ කොකෝස් පොල් හේන. ඉතින් වැලිගම ඉඳන් එතෙන්ට කිලෝමීටර් 13ක් තියෙනවා.
අපි හොටෙල් එකට ආවා. මේ හොටෙල් එක නම් මට ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒ තරම් හොඳයි. ඉතින් ඔයාලටත් contact details ඕනි නම් මම description එකේ දාන්නම්. සර්විස් එකත් හොඳයි, view එකත් හොඳයි. මෙතන එහා පැත්තේ තියෙන පොල්හේන beach එක. ඒ වගේම rooms උත් හරිම comfortable, clean. ඒ වගේම කෑමත් මාරම රසයි. අපි දැන් එක වගේනේ. මම හිතන කෙනෙක් පොඩ්ඩක් තියෙනවා. කාරයි වනේ අපි දැන් එක වගේ තියෙනවා. මම උඩට ටැග්ගක් විදිහට කැට්ටයක් කරන් දෙන්නත් තාම. දැන් වටලා. චෙකින් වෙන දින එක හමාරට දැන් වෙලාව 12:00යි. පැයක් කලින්. ඉතින් අපි ආවා බීච් එකට. අපිට පැයක් තිබුණානේ. ඉතින් අපි පැයක් බීච් එකේ ඉඳලා හොටෙල් එකට යන්න තමයි දැන් හදන්නේ. අපි බුක් කරේ ෆැමිලි රූම් එකක්. රූම් 108 තමයි අපිට හම්බුනේ with balcony view. මම අර quick room tour එකක් එක්ක යන්නම්. මේ වගේ spaces දෙකක් තියෙනවා. double beds දෙකයි, TVs දෙකයි, cupboards දෙකයි, washrooms දෙකයි. ඉතින් අපි 4 දෙනෙක් හිටපු හින්දා මේ family room එක මේ ගානට මාරම worth. මේගොල්ලෝ ගාව එක එක packages තියෙනවා. ඉතින් අපි select කරේ family room with 2 beds with balcony view and with breakfast. ඒ නිසා අපිට per night 24,000 වුණා. ඒ කියන්නේ එක කෙනෙක්ට රුපියල් 6,000යි. අපේ එක්කෙනෙක්ගේ අද බර්ත්ඩේ එකක් නිසා අපි යාළුවගෙන් ඇහුවා කේක් එකක් arrange කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒගොල්ලෝ ඒක ඒ විදිහටම arrange කරලා තිබුණා. Thank you Cocos Polhena team. හරි එන්න. Happy birthday. Wish you happy birthday. Hello. අනේ මම මේක හිතුවේ. Finally she is happy. එයා ඇත්තටම සර්ප්‍රයිස් වුණා. අපිට මාරම සතුටුයි. ඔබට මොකද සිතෙන්නේ? සතුටුයි හලෝ. ඊට පස්සේ අපි වොෂ් දාලා දවල්ට කන්න තමයි හදන්නේ. ඉතින් මාතර ආපුවාම මාතරපත් කඩෙන් කන්න නැතුව ඉන්න බෑනේ. ඉතින් ඒ නිසාම අපි මාතරපත් කඩෙන් ඕඩර් එකක් දැම්මා. මහන්සි නිසා අපි කාලා ඉවර වෙලා නිදාගත්ත පැය 3ක් විතර. ඊට පස්සේ අපි මේ යන්න හදන්නේ ඩිනර් ගන්න සෝක් මිරිස් රෙස්ටුරන්ට් එකට. අපේ හොටෙල් එකේ ඉඳන් විනාඩි 15ක් තියෙනවා සෝක් මිරිස් බීච් රෙස්ටුරන්ට් එකට. කිලෝමීටර් එකමාරක්.
good morning. morning. මේ අපේ දෙවැනි දවස අපි උදේ 6ට නැගිට මායි අක්කයි නැගිටලා ඉවරලා අපි උදෙන්ම ගියේ පොල්හේන බීච් එකට. මොකද හොටෙල් එක ගාවමයි බීච් එක තියෙන්නේ. විනාඩියක්වත් දුර නැහැ. බීච් එකට ගියාට පස්සේ අපි ආය හොටෙල් එකට ගියා. යද්දී අපිට බ්‍රෙක්ෆාස්ට් ලෑස්ති කරලා තිබුණා හොටෙල් එකෙන්. මොකද අපේ පැකේජ් එකට බ්‍රෙක්ෆාස්ට් ඉන්ක්ලූඩඩ් නේ. ඉතින් අපිට උදේට කන්න කෙරි බත් ඉන්දියාප්ප එක කරීස් ටිකක් තිබුණා. ඩිසර්ට් එකට ෆෘට්ස් තිබුණා. ඒ වගේම කොෆි ඇන් මිල්ක් තිබුණා. කාලා ඉවර වෙලා අපි මේ යන්නේ ඩච්මන් ස්ට්‍රීට් වලට. මේකත් අපේ ප්ලෑන් එකේ තිබුණේ නැහැ. එදා උදේ තමයි අපි හිතාගත්තේ අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා එහෙම ඩච්මන් ස්ට්‍රීට් ගිහිල්ලා ලන්ච් එක අරන් ඊට පස්සේ බස් එකේ ගෙදර යනවා කියලා. මම මේ ඩච්මන් ස්ට්‍රීට් වලට ආපු පළවෙනි පාර මාරම ලස්සනයි මෙතන කියලා වැඩක් නැහැ. ඒක නම් ඔයගොල්ලෝ තියන්න ඕනේ අනිවාර්යයෙන්ම. මාතරට આવොත් අනිවාර්යයෙන්ම යන්න ඩච්මන් ස්ට්‍රීට් වලට. මෙතන කෑමත් ගොඩාක් රසයි. ඒ වගේම මෙතන ඉන්ටීරියර්ස් ඔක්කොම නිකන් ඉටලි ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඇති වෙන්න ෆොටෝස් අරගෙන ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපේ ට්‍රිප් එක ඉවරයි. ආයෙත් ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.